හායි ඉතින් ඔයාලට කොහොමද? ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මේ සතියේට මම හදපු රසම රස කෑම වලින් ටිකක්. ඉතින් අද මම මේ ලෑස්ති වෙන්නේ ඩිනර් එක හදාගන්න. මම අද ඩිනර් එකට හදන්න හිතන් ඉන්නේ හොඳ සැරට පරිප්පු තෙම්පරාදුවක් හදලා මිරිසට ඒත් එක්කම හොඳ සම්බෝලයක් හදලා රෑට මොනහරි බ්‍රෙඩ් එකක් මං ගෙදරම හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ බඩු ටික ඔක්කොම ලෑස්ති කරගන්න. ඉස්සෙල්ලාම කෑම හදන්න කලින් කෑම හදන්න ඕන කරන ලූණු, මිරිස්, කරපිංචා ඒ වගේ ඔය තියෙන්නේ අපි තක්කාලි වගේ කපන කොටන දේවල් තියෙන්නේ. මං ඉස්සෙල්ලාම ඒ ටික ඔක්කොම එක සැරේ කරිස් දෙකටම ලෑස්ති කරගන්නවා. එතකොට මට හරිම ලේසි හොඳට හීනියට කපලා මොකක් හරි ප්ලේට් එකකට දාලා තියාගත්තාම මට කෑම හදනකොට හරිම ලේසි හදන්න. ඉතින් ඒ විදිහට තමයි මම කරන්නේ. ඉතින් මම මේ ඔක්කොම ටික කපලා හොදලා ලෑස්ති කරගන්න තමයි හදන්නේ. අපේ රසම රස පරිප්පු තෙම්පරාදුවයි රසම රස පොල් සම්බෝලයි හදන්න. ඉතින් පරිප්පු කියන්නේ අපිට ඕන වෙලාවක කන්න පුළුවන් කෑමක්නේ. ස්පෙෂලි අපි දැන් පාන් වගේ මොන හරි හදනවා නම් පාන් වලට ටිකක් හොදි ගතිය තියෙන පරිප්පු එකක් හැදුවාම ගොඩාක් රසයි. ඉතින් මගේ කෑම වලට මම ගොඩාරියක් සුදු ලුණු එකතු කරනවා. මං හිතන්නේ අපේ ගෙදර ලුණු වලටත් වඩා මම කෑම වලට එකතු කරගන්නේ සුදු ලුණුයි ඉඟුරුයි. ඉතින් මම මොන කෑමක් හැදුවත් සුදු ලුණුයි ඉඟුරුයි එකතු කරගන්නවා. ඒක ගොඩක් හොඳයි අපේ ඇඟට. මොකද අපි ගොඩක් තෙල් කනවා. එතකොට අපි ගොඩාරියාගේ හෙල්දි ෆුඩ්ස් නෙවෙයිනේ හැම වෙලේම කන්නේ. ඉතින් ඒ හින්දා ඉඟුරු සුදු ලුණු කියන්නේ අපේ කෑම වලට එකතු කරගන්න පුළුවන් හොඳ අපේ කෑම ගොඩාරියක් රස කරන දෙයක් තමයි ඉඟුරු සුදු ලුණු කියන්නේ. ඒ හින්දා මගේ කෑම වලට මම ගොඩාක් ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නවා. ඉතින් ග්‍රොසරි shopping ගිහින් ආපු දවසට මම ඉස්සෙල්ලාම මම ගේන සුදු ලුණු ටික හොඳට සුද්ධ කරලා හොදලා එයා ටයිට් කන්ටේනර් එකක දාලා මං ෆ්‍රිජ් එකේ තියලා තියාගන්නවා. එතකොට මට සුදු ලුණු වල ගොඩක් වෙලාවට සුද්ධ කරන්න ඕනේ නැහැ. ටක් ගාලා අරගෙන හදන්න පුළුවන් හින්දා. ඒ වගේ පුංචි ට්‍රික්ස් උත් මම යූස් කරනවා. මගේ මේ කෑම හදන එක ලේසි කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපේ රෑ කෑම එකට බර ආහාරයක් නැතුව ටිකක් සැහැල්ලු ආහාරයක් ගන්නවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වුණාට මේ දවස් ටිකේ මම හිතන් හිටියේ ගෙදරම රස පාන් එකක් හදන්න ඕනි කියලා. මෙන්න මේ මෙනු එක මම ගොඩක් දවස් ඉඳන් හිතාගෙන හිටියේ හදන්න ඕනි කියලා. ඉතින් අද ෆ්‍රයිඩේ දවසක් හින්දා මම හිතුවා අද මේක හදනවා කියලා රසට සැරට කන්න පුළුවන් නිසා. ඉතින් මම දැන් තක්කාලි ටිකත් හීනියට කපා ගන්නවා. අද මං මගේ පරිප්පු කරියකට තක්කාලි චුට්ටක් එකතු කර ගන්නවා. සමහර දවස්වලට මම මෙහෙම පරිප්පු තෙම්පරාදු කරලා ගන්නකොට මේ විදිහට පුංචි තක්කාලි කෑල්ලක් එකතු කරනවා. ඉතින් මම මේ ගත්ත ඔක්කොම තක්කාලි ටික මගේ පරිප්පු එකට නෙමෙයි මගේ සම්බෝලෙටත් එක්ක. ඉතින් පරිප්පු එකට තක්කාලි චුට්ටක් එකතු කරාම ටිකක් අමුතු රසක් තියෙනවා. හැබැයි සමහර අය ඒ රසට කැමති නැහැ. හැබැයි මම නම් ඒ රසට හරිම කැමතියි. ඉතින් සමහරක් දවස්වලට මේ විදිහට තක්කාලි කෑල්ලක් එකතු කරලා උයා ගන්නවා. ඒක ගොඩක් රසයි මට. ඉතින් මම දැන් පරිප්පු ටික හොඳට හොදලා අරගෙන ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකටම කරපිංචත් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඉතින් අර කරපිංචය වගේ හිඟාය කරපිංචා වේලලා එහෙම තියාගෙන එකතු කරනවා. ඒකෙන් හොඳ රසක් කෑම වලට ලැබෙනවා. ඒ පෞද්ගලිකවම මගේ ආසාව මෙන්න මේ විදිහට කොළ පාට හිටින විදිහට අර කොළ අපේ කෑම වලට එකතු කරගන්න. එතකොට අර කෑම එකටත් වඩා ඇත්තටම කිව්වොත් මගේ හිතට අමුතු සතුටක් ගෙනත් දෙනවා. මොකද අපිට මෙහෙ ඕන වෙලාවක මේ වගේ කරපිංච ගන්න තියෙන ඕන තරම් මම දැකලා තියෙනවා සමහර අයගේ vlogs වල ඒගොල්ලෝ එහෙම පාවිච්චි කරනවා. ඒක කිසිම වරදක් නෑ. ඒක හරිම හොඳයි. ඉතින් ගොඩක් වෙලාවට හොයාගන්න නැති වුනහම එහෙම කරන්න පුළුවන්. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට මිරිස් 3-5 කහ ඔක්කොම එකතු කරලා පරිප්පු එක හොඳට තැම්බෙන්න තිබ්බා. මේක සාමාන්‍ය අපි හදන පරිප්පු කරි එකක්.
ඒ කියන්නේ චුට්ටක් අර මිරිසට හදන ටිකක් අර ග්‍රේවි ගතිය තියෙන හදන පරිප්පු කරි එකක්. මේක හැමෝම හදන්න දන්න සාමාන්‍ය පරිප්පු එක. ඉතින් මං පරිප්පු ටික හොඳට තැම්බෙන්න තියලා මම මේ සම්බෝලෙට ඕන ටික තමයි දැන් කොටා ගන්න හදන්නේ. මම ඉස්සෙල්ලාම ඉඟුරු සුදුලුණු දාලා හොඳට කොටා ගන්නවා. සම්බෝල වලට ඉඟුරු සුදුලුණු එකතු කරාම ඇත්තට හරිම රසයි. ගොඩක් වෙලාවට මගේ හබි බෝලේ කැමති නැහැ ඉඟුරු සුදුලුණු එකතු කරනවට සම්බෝල වලට. සමහර වෙලාවට මම යාට දැනෙන්නේ නැති වෙන්න එකතු කරනවා. ඇත්තටම ඉඟුරු සුදුලුණු එකතු කරාම මේ සම්බෝලෙක ගොඩාරියක් රසයි. ඒ වගේම ගුණයි. ඉතින් අපේ ගෙවල් වල ඉන්න හොර ගෙඩියන්ට සමහර වෙලාවට ඒගොල්ලෝ කැමති නැති වුණත් ඒක කන්න පුළුවන් වෙන විදිහට ඒගොල්ලෝ නොදැනෙන්න ඒක රසට හදලා දුන්නට ඒක පවක් වෙන්නේ නැහැ කියලායි මම හිතන්නේ. ඉතින් මම දැන් සම්බෝලෙක හොඳට හදා ගන්න හදන්නේ. සම්බෝල හදද්දී හොඳට සම්බෝලේ කොටලා ගත්තාම තමයි සම්බෝලේ හොඳ රස එන්නේ. අර අපි සාමාන්‍යයෙන් සමහර වෙලාවට පොල් දාලා ඒකටම මිරිස් කුඩු දාලා ඒ විදිහට නිකන් අතගාලා වගේ ගන්නවනේ කොටන්නේ නැතුව. ඊට වඩා මේ විදිහට පොඩ්ඩක් අපි දාන ටික හොඳට කොටලා ලුණු දාලා ඒ විදිහට කොටලා ගත්තාම සම්බෝලේ ගොඩාරියක් රසයි. ඇත්තටම අපි හැමෝම කැමති නේද සම්බෝල කන්න. ඉස්සර ලංකාවේ ඉන්නකොට ඇත්තටම ගොඩක් වෙලාවට සම්බෝල කන්න ආස නැහැ. ඒ වුණාට දැන් මෙහි ආවට පස්සේ අනේ මන් දන්නේ සම්බෝල වලට තියෙන ආසාව ගොඩාක් වැඩි. ඉතින් ගොඩක් වෙලාවට බලන්නේ සම්බෝල හදලා බත් කන්න නැත්නම් සම්බෝල හදලා පාන් කන්න ඒත් එක්කම සම්බෝලත් එක්ක ඉන්දියාප්ප කන්න ඕ වගේ දේවල් වලට තමයි මම ගොඩාරියක් කැමති. ඉතින් අන්න දැන් කතාවෙන් කතාව මම සම්බෝලෙට අවශ්‍ය ටික ඔක්කොම පහේ ටික දාගෙන සම්බෝලේ කොටා ගන්න ගමන් තමයි ඉන්නේ. ලුණුත් සම්බෝලෙට සාමාන්‍ය ගානකට දා ගන්නවා මම. දැන් සම්බෝලේ හොඳට මම මේ විදිහට කොටා ගන්නවා. බලන්නකො මගේ සතුට කෑම හදනකොට ඇත්තටම මම හැම කෑමක්ම මගේ හදන්නේ හරිම සතුටින්. ගෙදරක ගෘහණියක් කියන්නේ ඇත්තටම මේ වැඩ ගොඩාක් තියෙන කෙනෙක්. ඒත් කෑම හදන පාර්ට් එක කියන්නේ මට නම් පුදුම තරම් හිත සතුටින් ආදරෙන් කරන්න පුළුවන් ලස්සන වැඩක් කියලා තමයි මම හැමදාම විශ්වාස කරන්නේ. ඉතින් මම මේ හදන මගේ ගෙදර අයට හදන හැම කෑමක්ම හරිම සතුටින් හදන්නේ. ඉතින් ඒකට මට ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද අපි කරන හැමදේම සතුටින් කරන නිසා කෑම හදන එක ලොකු කරදරයක් කරගන්නවත් නැතුව මහන්සියක් දැනෙන්නෙත් නැතුව සතුටින් කෑම හදන්න පුළුවන්. මොකද ඒක අපේ හිත සතුටින් කරන දෙයක්. ඉතින් දැන් මං සම්බෝලකට පොල් එකතු කරගන්න තමයි හදන්නේ. අපිට මෙහි ගන්න තියෙන මෙන්න මේ වගේ පොල්. ගාපු පොල් තියෙන සුපර් මාකට් එකේ මෙන්න මේ විදිහට. මේක පොඩිම පැක් එකක් තමයි මං ගත්තේ. මොකද සමහරක් වෙලාවට ටිකක් ලොකු පැක් එකක් ගෙනාවට පස්සේ ඒක ගොඩක් වෙලාවට සම්බෝලයක් මොකක් හරි හදලා ඊටු ටික ගොඩක් වෙලාවට ওই සමපෝෂ එහෙම කනවා. එහෙමත් නැති වුණොත් සමහර වෙලාවට විසික් කරනවා. ඉතින් ඒ හින්දා මම මේ වගේ පොඩි පැක් එකක් තමයි ගොඩක් වෙලාවට ගේන්නේ. මේ වගේ හදිසියට මොන හරි හදාගන්න. ඉතින් මම දැන් පොල් ටික එකතු කරලා සම්බෝලයක මෙන්න මේ විදිහට හදාගත්තා. ගම්මිරිස් කුඩු දාලා මිරිස් කුඩු දාලා ඒ විදිහට ටිකක් සැර වෙන විදිහට හදාගත්තා. තවත් මේ සම්බෝලයක රසයි කොච්චි කරලක් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ සතියේ සුපර් මාකට් ගෙවලේ මට මේ ලුලු එකේ තිබුණේ නැහැ කොච්චි මුකුත්. නැත්නම් මං අරන් එනවා අර ඇෆ්‍රිකන් කොච්චි එකක් එහෙම තියෙනවා. ඒක මාර සැරයි. එක කරලක් දැම්මනම් හොඳට සැර තියෙනවා. ඉතින් මට මේ සැරේ ඒ කොච්චි එක හම්බ වුණේ නැහැ. ඉතින් ඒ හින්දා මං සාමාන්‍ය මිරිස් තමයි අද සම්බෝලයකට එකතු කරගත්තේ. ඉතින් දැන් මේ වෙලාවේ පරිප්පු එකත් හොඳට තැම්බෙන ගමන් තමයි තියෙන්නේ. ඔන්න දැන් මං පරිප්පු එක ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. ඉතින් මම ජීවත් වෙන්නේ අබඩාබි වල වුණාට අපිට සාමාන්‍යයෙන් ලංකාවේ කෑම මිස් වෙන්නේ නැහැ. මොකද UAE වල ඕන තැනක තියෙනවා අපේ ලංකාවේ කෑම වර්ග ගන්න. ඒ කියන්නේ එළවලු ಜಾති, පළතුරු ಜಾති, ඒ ගොඩක් දේවල් ඔය groceries item ලංකාවේ දේවල් ඒ හැම දෙයක්ම අපිට ගන්න පුළුවන් මෙහි
ලංකාවේ සුපර් මාකට්ස් වලින්. ඉතින් සමහර රටවල් වල ඉන්න අයට නම් මම දැකලා තියෙනවා ඒගොල්ලන්ට ගොඩාක් ලංකාවේ කෑම මිස් වෙනවා. ඉතින් අපිට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද අපිට ලංකාවේ කෑම ඕනම දෙයක් අපේ ග්‍රොසරියට ගියාම ලංකාවේ ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ලංකාවේ කෑම මිස් වෙන ගතිය අපිට ගොඩාරියක් අඩුයි. ඉතින් අපේ ගෙදර අපි හැම වෙලෙම හදාන්නේ ලංකාවේ විදිහට ලංකාවේ කෑම. ඉතින් මම දැන් පරිප්පු එක ටෙම්පරාදු කරගන්න හදන්නේ. තෙල් චුට්ටක් දාලා ඒකට අබ ඇට ටිකක් දාලා මිරිස් දාලා ඒත් එක්කම ලූණු දාලා සුදු ලූණු දාලා කෑලි මිරිස් ටිකකුත් දාලා අර වේලිච්ච මිරිස් කරල් දෙක තුනකුත් දාලා මම මේක හොඳට ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. මේක පොඩක් අර පාට ටිකක් අර කළු පාට ගොඩක් නැතුව සාමාන්‍ය පාට වෙනකොට පරිප්පු ටික මම එකට එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පරිප්පු කරි එක මම හදාගත්තේ. දැන් ඇත්තටම මේක වොයිස් කරන වෙලාවේ මට මේක මතක් වෙද්දි බඩගිනීමක්. ඉතින් දැන් පරිප්පු එක මම මේ විදිහට හදාගෙන ඉවරයි. මේක තමයි අපේ පරිප්පු කරි එකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. දැන් මම මේ වෙලාව වෙනකොට සම්බෝල එකත් හදාගෙන මේ විදිහට ටීස්පූන් එකක් දාලා මේක චුට්ටක් වෙලා තියන්න ඕනේ ඊස්ට් එක ඇක්ටිව් වෙන්න. ඊට පස්සේ තියලා පොඩක් වෙලා තියලා තමයි බ්‍රෙඩ් එක හදන්න පටන් ගන්නෙ. ඇත්තටම මේ බ්‍රෙඩ් එක මට ගොඩක් සැරයක් වැරදිච්ච බ්‍රෙඩ් රෙසිපි එකක්. මම දෙතුන් සැරයක් try කරලා තියෙනවා අර බ්‍රෙඩ් එක හරි සොෆ්ට්ව එහෙම හදන්න. ඒ වුණාට මට දෙතුන් සැරේම බ්‍රෙඩ් එක හරි ගියේ නෑ. ඒ වුණාට මේ සැරේ බ්‍රෙඩ් එක සාමාන්‍ය ගානට හරි ගියා. පැය දෙකක් දැන් තියලා තියෙන්නේ පොඩ්ඩක් ඩෝ එක පිපෙන්න. පැය දෙකකට පස්සේ අපි ඩෝ එක අරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට දැම්මම බ්‍රෙඩ් එක පිපෙන්න තියලා අරගෙන බේක් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම උඩින් තල ඇට ටිකකුත් එකතු කරගත්තා. අපි ආසයි ගොඩක් වෙලාවට අපේ ගෙදර මේ වගේ තල ඇට දාලා මේ බේක් කරන අයිටම්ස් කන්න. එතකොට රසයි. ඉතින් දැන් මම බ්‍රෙඩ් එක හොඳට මේ තියෙන්නේ අපේ බ්‍රෙඩ් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් බ්‍රෙඩ් එක හොඳට තිබ්බා, හොඳට පිපිලා තිබ්බා. ඒත් තව ටිකක් වෙලා තිබ්බනම් මට කියලා හිතුණා හොඳට මීටත් වඩා පිපෙන්න. ඉතින් මේක තමයි අපේ බ්‍රෙඩ් එකේ ෆයිනල් ලුක්. මේ තියෙන්නේ ඊගාව දවසේම හදපු රසම රස රෙඩ් වෙල්වට් කේක් එකක්. ඉතින් ඒකත් මම මේ vlog එකට එකතු කරා. ඉතින් මේ රෙසිපි එක මම දාලා තියෙනවා මගේ channel එකේ. මේ රසම රස කේක් එක හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඒක බලලා හදන්න පුළුවන්. ඉතින් මේක හරිම රස රෙඩ් වෙල්වෙට් කේක් එකක්. ඉතින් මේක අපි හැදුවේ අපේ ගෙදර හවසට ටී ටයිම් එකට. ඉතින් ඒ රෙඩ් වෙල්වෙට් කේක් එකත් හරිම රසට ආවා. ඉතින් මං ආස දේවල් තමයි මං හදන රස කෑම කාට හරි දීලා ඒගොල්ලන්ගේ රිවිව් එක බලන්න. ඉතින් ඒ වගේ වෙලාවට පුංචි වීඩියෝ ක්ලිප් එකකුත් ගන්න අමතක කරන්නේ මගේ සතුට වෙනුවෙන්. මේ තියෙන්නේ ඊගාව දවසේ මම රෑට හදපු ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එකත් මම ෂෙයා කරගෙන තියෙනවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් මේක තමයි මගේ ලේසි ෆ්‍රයිඩ් රයිස් එක. සොසේජ් ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් මම මේක රෑට තමයි හැදුවේ. රෑට හැදුවේ උදේට හබි බෝලට ඔෆිස් ගෙනියනත් එක්ක. ඉතින් ඒකත් මේ විදිහට දඩි විඩි ගාලා හදාගත්තේ කෑම එකක් මේ සතියට. කාලා බීලා නිදිය ගන්න ගියාටත් පස්සේ හැදෙන හදිසි බඩගින්නට හදපු ස්පයිසි රාමෙන් එක. ඉතින් මේ රාමෙන් එක හරිම රසයි, ටිකක් ස්පයිසි. ඉතින් අපි ගොඩක් වෙලාට ස්පයිසි රාමෙන් එක තමයි කන්න කැමති. මේ රාමෙන් වල ඔක්කොම ෆ්ලේවර්ස් අපි try කරලා තියෙනවා. මේකට අපි ගොඩක් කැමති. ඉතින් මෙන්න මේකෙන් හදිස්සියේ මහරෑයන බඩගින්නට මෙන්න මේ විදිහට රාමෙන් එකක් හදාගත්තා. මේකත් මේ සතියේ මං හදපු රස කෑම වලින් එකක්. ඉතින් මේ වගේ හදිසියට රෑමැද යන බඩගින්නට අපි සමහර වෙලාවට මේ වගේ කෑම හදලා කනවා හදිසි බඩගින්නට. ඉතින් ඊට පස්සේ මේ සැටර්ඩේ පහවදා ලියෙන් කෑම ගේනවා ලන්ච් එකට. අපි දනුවකින් තමයි මේ කෑම එක ඕඩර් කරගත්තේ. සැටර්ඩේ වලට තියෙනවා ස්පෙෂල් ලම්ප් රයිස් එකක්. ඒත් එකම රයිස් ඇන් කරි තියෙනවා. හබි බෝලේ ලම්ප් රයිස් එකක් ඕඩර් කරගත්තා දනුවකින්. මට ආස වුණේ නැහැ ලම්ප් රයිස් කන්න. ඉතින් මං කිව්වා මට රයිස් ඇන් කරි එකක් ඕඩර් කරන්න කියලා. ඉතින් මම රයිස් ඇන් කරි එකක් ගත්තා. හබි බෝලේ මෙන්න මේ ලම්ප් රයිස් එක ගත්තා.
හවිබොල් ලම් රයිස් එක ගත්තට ඉතින් ඒකේ තියෙන චිකන් ඔය මොනවාද ප්‍රෝන්ස් ඔක්කොම මට තමයි එන්නේ. එයා ඒවා කන්නේ නැති නිසා. ඉතින් අපි දෙන්න වෙන මේ විදිහට මේ කෑම එකත් ෂෙයා කරගෙන කෑවා. ඉතින් මේක මම හදපු එකක් නෙමෙයි මම කිව්වා වගේම. මේ සතියේ මං කාපු කෑම වලින් මං ගත්ත වීඩියෝස් වලින් ඉතුරු වෙච්ච එකක්. ඉතින් මේක ඊට පහෝදා රෑ අපේ ගෙදර පාටි එකක් තිබ්බා. ඉතින් ඒ පාටි එකේදී එයාලා හදපු කෑම වලින් රස ෆ්‍රයිඩ් රයිස් එකක් මටත් දුන්නා චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඉතින් මේ ඊට පස්සේ දවසේ මම හැදුවා පෆ් පේස්ට්‍රි. ඉතින් පේස්ට්‍රි ෂීට් ගන්න තියෙනවා අපිට සුපර් මාකට් එකේ. ඉතින් අරගෙන මම මෙන්න මේ වගේ සීනි සම්බෝල එකක් තමයි හදාගත්තේ මේ පෆ් පේස්ට්‍රි වලට. ඉතින් හදාගෙන මෙන්න මේ විදිහට පෆ් පේස්ට්‍රි මම රසට හදාගත්තා. ඉතින් තව වීඩියෝස් ගොඩක් තියෙනවා මේ ඔක්කොම එකතු කරොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා අද වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.